හායි යාළුවනේ. සතියම දවසක් වෙච්ච අද දවසේ හයිවේ බස් වලටත් ඉතින් ලොකු සෙනගක් නැහැනේ. ඒක නිසා ඉතින් මට බස් එකේ වාඩි වෙලා විනාඩි 30කට විතර කිට්ටු වෙන්න ඉන්න උනා. ඉතින් මම මේ ඉන්නේ දුකින් තමයි. මොකද මට කන්න බොන්න කියලා දෙයක් ගන්න බැරි වුණානේ. කන්න බොන්න දෙයක් ගන්න බැරි වුණා කියන්නේ ඉතින් දුක තමයි. ඔතෙන්ට වෙලා වාඩි වෙලා බලාගෙන ඉන්නේ තමයි කරන්න තියෙන එකම දේ. කොහොම හරි බලාගෙන ඉඳපු වෙලාව අවසන් වෙලා ගමන ආරම්භ කරන මොහොතට මේ තියෙන ඉතින් ගාල්ලි ස්ටෑන්ඩ් එක. මං ඉතින් ගාලු ජනයෙක්නේ. ගාල්ලි ස්ටෑන්ඩ් එකෙන් තමයි බස් එක අරගන්නේ. ගාලු ස්ටෑන්ඩ් එකෙන් නැගලා මම මේ මාකුඹුර බලා තමයි පිටත් වෙන්නේ. ඔයාලට ඔය ඈත පේන්නේ ගාලු කොටුව. A few moments later. දැන් ඉතින් මං ගොඩ බහැලා ඉන්නේ කොළඹ පුරවරය වෙත. මේ තියෙන්නේ මෙට්‍රෝ බස් එකක්. දුවගෙන ඇවිල්ලා නැග්ගා මිසක වීඩියෝ එකක් නම් ගන්න හම්බුනේ නැහැ. ඇත්තටම මේක මාර කම්ෆර්ටබල්. මම ලොකු දුරකට යන්න නම් නෙවෙයි නැග්ගේ. ඇත්තටම මම මාකුඹුරේ ඉඳන් කොට්ටාවට තමයි යන්නේ. කොට්ටාවෙන් ඉතින් බහැලා එක්සෑම් එක ලියන්න පෑන් පැන්සලුත් ඕන නිසා පෑන් ගන්න බුක් ෂොප් එකකට තමයි මම මේ ආවේ. ඇත්තටම මේ පැන්සල මාර ලස්සනයි. ඒ වුණාට ඉතින් මට මේ වෙලාවේ පැන්සලක් කොහොම නැති නිසා මම මේ පැන්සල ගත්තේ නැහැ. ඒක තනිකරම ලී වලින්ද මන්ද හදලා තියෙන්නේ. එතනින් පෑන් පැන්සලුත් අරගෙනම උසිටියට ගියා බොන්න මොන හරි ගන්න කියලා. මගේ අතිජාත යාළුවෝ දෙන්නත් ඉතින් හොස්ටල් එකේ ඉන්න නිසා ඒ දෙන්නට මයිලෝ දෙකකුයි මට මයිලෝ දෙකකුයි මයිලෝ තුනක් අරගෙන තමයි මම හොස්ටල් එක බලා පිටත් උනේ. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. bye bye. see you in the next video.